මගේ නයිමිරිස් වගාවේ මේ ගස් කිහිපයකට පුංචි ලෙඩක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ බලන්න කොළ නිකන් රෝල් වෙලා වගේ මේ උඩට රෝල් වෙලා සමහරක් ඒවා යටට රෝල් වෙලා කොළ නිකන් මේ අවුවට පිච්චිලා වගේ නිකන් ඝනකම් හෙන ඝනකමයි කොළ යල්ලද්දි. අන්න එහෙම වෙලා තියෙන්නේ මේ ඔය මයිටාව පැලමැක්කෝ ගහ මේ වර්ධනය වුණාම තමයි එන්න මෙහෙම පෙන්න මේ බලන්න මේ කොළ නිකන් අමුතු විදිහට රෝල් වෙලා ඒ ගහේ ඇදෙන මල් එහෙමත් සාර්ථක නැහැ. මල් එහෙම හැලෙනවා. මේ බලන්න මල් එහෙම හැලෙනවා. එන්න ඒ මේකට තමයි මේ මයිටා හානිය ඔය පැලමැක්ක මේ බලන්න මෙන්න මේ රෝග ඉතින් අපිට අර 100%ක්ම මේ මර්ධනය කරන්න බෑ කෙමිකල් දාලා එහෙම ඉතින් අපිට යම් කිසි දුරකට මේ අඩු කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන් මේ 100%ක්ම බෑ ඉතින් ඔය සල්ප වගේ එහෙම හොඳයි මේ රෝගයට ගහන්න. එහෙම මේ මයිටානී ඔය පැලමැක්කට එහෙම මේ මම අහලා තියෙන විදිහට ඔය සබන්දියර ඊට පස්සේ සල්ප කුඩු එක ගහන්න පුළුවන් අපිට වතුර දිය කරලා මේ ආයෙ සබන්දිය කරලා ගහන්න හොඳයි. මේ කොහොඹ තෙල් දාලා සබනුයි මම එක සැරයක් ගැහුවා සබනුයි කොහොඹ තෙලුයි එකට දාලා මේ ගැහුවා. එහෙම ඉතින් හොඳයි. ඒවට ඉතින් 100%ක් මර්ධනය වෙන්නේ නැහැ. ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.